මම ඉතින් වැඩිපුරම කැමති බාජු සුසන්ට. මම එන්නේ එයාව බලන්න තව. පොඩි වීඩියෝ ෂූට් එකක් කරන්න තියෙන්නේ. ඔබතුමීට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? එකක් වෙන්නේ. මෝඩේ කොබේ මම්මගේ කොණ්ඩේ කපාගත්තා. ඕකේ රෙඩි. හරි ගමු. කන්න බොන්න විනෝද වෙන්න. එයත් එක්ක ඔයත් එන්න. Hey beauties. Welcome back to my YouTube channel. ඉතින් අද මට පොඩි වැඩක් තියෙනවා. පොඩි වීඩියෝ ෂූට් එකක් කරන්න තියෙන්නේ. ඉතින් ඒකට තමයි මම අද යන රෙඩි වෙන්නේ. එහෙනම් අපි රෙඩි වෙමු. මෝඩේ කොගේ මම්මගේ කොණ්ඩේ කපාගත්තා. කැතයි ඉතින් අතර. කේලි. මම ලස්සන දිග කොණ්ඩයක් මට තිබ්බා. මම මේක කාගත්තා. මම මෙච්චර දවස් කොණ්ඩේ කපපු එකට මට කිසිම පොස්තවිලක් තිබ්බේ නැහැ. ඒත් මේ පාර කපපු එක ගැන මම පසුතැවෙනවා. මොකද ඒක මට එච්චර සෙට් උන්නේ. මම කොණ්ඩේ කැපුවට අපේ අම්මා කවදාවත් මට මොකද කිව්වේ නැහැ. හැබැයි මේ පාර බැන්නා. මේ පාලම එක දුන්නා හොඳ දේශනයක් දුන්නා. ටක් ෆවුන්ඩේෂන් චුට්ටක් දාගත්ත පොඩි අයි මේකප් එකක් කරගත්තා. මට එහෙට ගිහලා තමා මේකප් එක දාන්න කන්නේ නෑ. ලිප්ස්ටික් ගන්නවා විතරයි. මේක ලිප් ලයින් එකක්. මම ලිප් ලයින් විතරයි ගන්න. මම ලිප්ස්ටික් ගන්න නෑ. ලිප් ලයින් එක මුළු තොලේම ගන්න. මෝඩේ කොගේ කොණ්ඩේ කපාගෙන දැන් කොණ්ඩුව වෙන්න තෙල් හොයන. මම රෙඩි. මගේ තඩි බෑග් එකත් එස්සගෙන මම යන්න හදන්නේ. එහෙනම් අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඕනි කරන ඔක්කොම ටික මම මේ වගේ තඩි බෑග් එකකට දාගෙන යන්නයි හදන්නේ. outfit check කරන්න යන්නේ. धोनी में विसेमते rangawi pumuchik tomchino zoni mi visemde pumuchiki zunchino 돌아마도 semgi bachani suji 예수지 대대좀 가라만요 가줄 숨지 밑에 이름 좀지라이로 니름 딜레 나롱고만노 주 ඉතින් මං ලොකේෂන් එකට ආවා. යාලා මට ට්‍රාන්ස්පෝර්ට් දුන්නා. ඉතින් ඊළඟට තියන්නේ මට පොඩි සිම්පල් මේකප් එකක් දාගන්න. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මම මේ චොකලට් කන විදිහට මගේ මූණේ කුරුලා නම් අඩු වෙන්නේ නැහැ. ඉතින් මගේ යාළුවෝ දන්නවා මම චොකලට් කන හැටි.
ඉස්සර කඩේකට ගියත් මට චොකලට් එකක් ගන්න දෙන්නේ නැති යාළුවෙක් මට හිටියා. මම දන්නවා මේක බලනවා කියලා. ඒ තමයි දිල්මි. Miss you දිල්මි. 가만요 나줄 숨지 밑에 일럼 숨지라이로 일럼 딜레 나롱고만노 주 අමාරුයි අඳින්න. මේක අඳින්න අමාරු ඉස්සරහටවත් යන්න වෙයි. මොනවා හොයනවද මන්ද? පනාවද්ද කොහෙද මං ඔය හොයන්නේ? මගේ බෑග් එක අච්චාරුවක් වෙලා තිබ්බේ වෙලේ. මේක තමා මම වීඩියෝ ෂූට් එකට හඳපු ඩ්‍රෙස් එක. ඊට පස්සේ ඒගොල්ලෝ මගෙන් රික්වෙස්ට් කරා පොඩි ඉන්ටර්විව් එකක් වගේ යමුද කියලා. ඊට පස්සේ තමා මම කොස්ටියුම් මාරු කරේ. ඇයි? තියක මං අපි කමු. දැන් කන්න බෑ. දැන් කන්න ඕනේ මේක ඉවර වෙලා. එදා දවසේ මගේ පාර්ට්නර් තමා මේ ඉන්නේ. ඉතින් මං මේක අවස්ථාවක් කරගන්නවා shout out එකක් දෙන්න. She is my mother-in-law. ඉතින් ඔන්න දැන් වැඩේ පටන් අරගෙනයි තියෙන්නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මං මේ වැඩේ හරිම ආසාවෙන් කරේ. මොකද මේ වගේ එක්ස්පීරියන්ස් එකක් මට ෆස්ට් ටයිම් මගේ ජීවිතයට ලැබෙන්නේ. මේක තිබ්බේ ස්කූල් ග්‍රවුන්ඩ් එකකනේ. ඉතින් පටන් ගත්ත විතරයි ස්කූල් එකේ බෙල් එක ගැහුවා. එතනින්ම කට්. ඉතින්ලා ගන්නන්. ඒක වට හදලා ගන්න. හරි. අපි රෙඩි. ඇක්ෂන්. විදිහටම ගමු. ඔයා හැරෙන්න සම්පූර්ණ හැරෙන්න. හරියට හරිලා. ඕකේ රෙඩි. ඇක්ෂන්. කෙලිම ඉස්සරහා බලාගෙන කැමරකට. නෑ ඒක අහුවෙන්නේ නෑ. ඒක අහුවෙන්නේ නෑ. ඒ ඇස්සේ අහුවයි කියලා කෑත් ගහනවා මං. ඉතින් බලන්නකෝ මේ වගේ වැඩක අවුට්පුට් එක අපි දැක්කට මේ වගේ ප්‍රොසෙස් එක මොන වගේද කියලා අපි දන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේකේ ප්‍රොසෙස් එකට මට ජොයින් වෙන්න පුළුවන් වෙච්ච එකම මම හිතනවා මට ලොකු එක්ස්පීරියන්ස් එකක් කියලා. And I think I'm so grateful to have a chance like that. එන්න. ඕකේ රෙඩි. හරි ගමුද? ඕකේ. ඊළඟට අපි යනවා පොඩි සෝෂල් ඉන්ටර්විව් එකක් ගන්න. ඉතින් බලන්නකෝ ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක ටීම් එකේ අයම දාලා තමා වෙන්නේ. අපි ඉස්සල්ලාම ආවා සලූන් එකකට. ඊට පස්සේ පොඩි පොඩි ෂොප්ස් වලට, බස් ස්ටෑන්ඩ් එකට වගේ එක තැන්වලට ගිහිල්ලා තමයි මේක කළේ. ඉතින් මේ තියන්නේ සුන්දර බලංගොඩ. වෙන පැත්තක කෙනෙක් මගේ vlogs බලනවා නම් මම ඉන්නේ බලංගොඩ. මයික් එකකුත් උස්සගෙන ටවුන් එක වටේ යනකොට මිනිස්සුත් බල කියා මට ටිකක් ලැජ්ජත් හිතුණා. ඒත් ෂේප් සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරන්න මම ටිකක් බයයි. ඉස්සර ස්ටේජ් එකකට ගියත්
මොකක් හරි කතාවක් කරන්න තිබ්බත් මාව වෙවුලනවා. ඇයිද මන්ද එදා මට කිසිම බයක් හිතුන්නේ නැහැ. වැඩේ හොඳට කරගන්න කන්ෆිඩන්ස් තිබ්බා. ख्वाहिशें जो थी मेरी बस तुझको पाने की ख्वाहिशें वही मेरी बस ख्वाहिश ही रह गई ख्वाहिशें जो थी मेरी बस तुझको पाने की ख्वाहिशें वही मेरी बस ख्वाहिश ही रह गई मैंने कभी न छोड़ा तुझे ඔබතුමීට මොකද්ද මේ ගැන කියන්නේ? मैंने कभी न छोड़ा तुझे बस रोया यूं ही खुद से यूं दिल को संभलता रहा ख्वाहिशें जो थी मेरी बस तुझको पाने की ख्वाहिशें वही मेरी बस ख्वाहिश ही रह गई ख्वाहिशें जो थी मेरी बस तुझको पाने की ख्वाहिशें वही मेरी बस ख्वाहिश ही रह गई मैंने कभी न छोड़ा तुझे. ඉතින් කොන්සර්ට් එකෙත් වීඩියෝ ෂෝට්ස් දෙක තුනක් බ්ලොග් එකට දාන්නම්. ඉතින් අන්තිම වෙනකම් බලන් ඉන්න මේ වැඩේ ෆයිනල් රිසල්ට් එක මොන වගේද කියලා. මං ඉතින් වැඩිපුරම කැමති බාජු සුසාන්ට. මං එන්නෙත් එයාව බලන්න තමයි. ෂේන් සීන් හනා සෆා තව ගොඩක් ආටිස්ලා එනවා. හනා සෆා වස්සි බලන්න තමයි අපි එන්නේ. මම කැමති හනාට. ඒ වගේ අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා වෙර්ලියද්ද මාස්ටර්ගේ සින්දු අහන්න. ලංකාව දන්න බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි තාසයි ඇවට ගහන බලන්නද? අපි මේ රැඳී සිටින්නේ බලංගොඩ බස් නවතුම්පල අස්සල. 13 වෙනිදා ෂෝ එක ගැන බලංගොඩ කට්ටියකින් අපි අයිඩියාස් මොනවා වගේද කියලා අහලා බලමු. කෙනෙක් එනවා පේනවා. අපි අහලා බලමු එයාගේ අයිඩියාස්. 13 වෙනිදා ෂෝ එක ගැන ඔයා දැනුවත්ද? ඔව් හෝපෙල් එකේ තියෙන ඇවට ෂෝ ආයුබෝවන් බලංගොඩ live in concert. First time in බලංගොඩ. බලංගොඩ ප්‍රසංග කලාව අලුතෙන් ලියන්න අපි සූදානම්. ඉතින් සැප්තැම්බර් 13 රාත්‍රී 7:30ට බලංගොඩ හොප්පල් විද්‍යාලයේ ක්‍රීඩාංගණයට આવොත් ඔයාලටත් මේ එක්ස්පීරියන්ස් එක විඳ ගන්න පුළුවන්. එමේලියා ප්‍රමුඛ ඇවට බෑන්ඩ් එක තමයි එදාට ප්ලේ කරන්නේ. Baji Susan, Shen Singh, Basti, Hana Safa and Venuri Nirmanika. First time තමයි ඔයාලට concert vibe එකක experience එකක් ගන්න පුළුවන්. ඉතින් normal ticket එක රුපියල් 1000යි, VIP ticket එක රුපියල් 2500කට ඔයාලට එදින gate එකෙන් ගන්න පුළුවන්. කන්න බොන්න විනෝද වෙන්න එයත් එක්ක ඔයත් එන්න. ආයුබෝවන් බලංගොඩ live in concert